right අයිබෝන් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රත්තරන් මිනිස් YouTube නාලිකාවෙන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ගලින් බින්දන ගම්මානේ යකල්ල කියන ගමේ තමයි මම මේ ඉන්නේ. මේ ආරයට මොකද කියන්නේ? එල්පකන්නේ. ඔව්. අපේ දිරිය මාතාවක් ඉන්නවා. එහෙම නැත්නම් දිරිය කාන්තාවක් ඉන්නවා. බැලු බැලමට ඔබට මේ පේන්නේ අක්කර භාගයක වගේ භූ ප්‍රමාණයක දැන් බටු හිටවන ගමන් තමයි එන්නේ. ලස්සනට පාත්ති ටික හදලා වතුර ගහමින් හිටියේ මං එනකොට. ඉතින් අපි අයත් එක්ක කතා කරලා බලමු මේ වගාව කොහොමද කරන්නේ. ඒ වගේම මේ භූමිය සකස් කරගත්තේ කොහොමද? කොච්චර කාලයක් ගොවිතැන් කරනවද කියන කාරණා ටික ඔබට අරගෙන එන්න සූදානම්. ඉතින් දිලුක්ෂ මහත්මිය අයිබෝන්. විශේෂත්වය මම YouTube වීඩියෝ ගණනාවක කතා කරනවා මට කාන්තාවක් හම්බ වෙන පළවෙනි වතාව. සමහර විට මේක ඔබේ ජීවිතයේ හෙට දවසේ වෙනස් වෙන වීඩියෝවක් වෙන්නත් පුළුවන්. මොකද අපි කතා කරන්නේ මේ රට ස්වයං පෝෂිත කරන්න, ඒ වගේම තව කෙනෙක්ගේ කුස නිවන්න වෙහෙස වෙන මිනිසුන් පිළිබඳව. එතකොට ඔබේ මේ අද හිටවන පැලවල අස්වැන්න මිලදී ගන්න දවස වෙනකොට ඔබ ඍජුවම සම්බන්ධ කරගන්න කෙනෙක්ට හැකියාව ලැබෙන්න පුළුවන්. අපි ඒකත් ප්‍රාර්ථනා කරමින් කියමු මේ වගාව කොහොමද කරන්නේ, මොනවද අත්දැකීම්, කොච්චර කාලයක් ඉඳන් වගා කරනවද? මහත්යා මේගේ ඉතින් එයා පෙන්ෂන් ඇවිල්ලා ඉන්නේ. එයා අපු දවසේ ඉඳන් අපි වගා කටයුතු කරනවා. ගොවිතැන් තමයි කරන්නේ. මේ දැන් ඒතර ගත්තොත් බටු වගාවේ ආරම්භයේ තමයි මේ ඉන්නේ. දැන් මේ බටු හිටවලා තියෙනවා පැල අපි දැක්කොත් එහෙම කොච්චර කියන්නේ සාමාන්‍යයෙන් අපි සති කීයෙන් විතරද මේ පැල හිටවන්නේ මේ? හිටවන්නේ. දැන් සතියක් විතර අපි හිටවලා. ඔව්. ඒ කියන්නේ පැල වලට කොච්චර රයිට්. අපි කියමුකෝ හිටවලා කොහොමද මේ පැලේ නඩත්තු කරගන්නේ කියන කාරණා. හිටවලා දින දැන් අපි සතියක් විතර හිටවලා දින 14ක් විතර යනකොට පොහොර දාන්න ඕනේ. මාස දෙකමාරක් විතර යනකොට පළ දාව ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ කියන්නේ දින 60ක් 70ක් අතර වගේ අස්සන්න ගන්න පුළුවන්. මොනවද භාවිතා කරන්න පුළුවන්? පොහොර ඒ කියන්නේ රසායනික පොහොර ගොඩක් කරලා විතර කරනවා. තෙල් එනවා. වගා භූමියේ වැඩ කරනකොට ලැබිච්ච අත්දැකීම් සහ මේ ගොවිතැන පිළිබඳව අපේ තරුණ පරම්පරාවට දෙන්න තියෙන පණිවිඩයක්. ගොවිතැන කියන්නේ ජීවිතේට ගොඩක් වටිනවා. ඔව්. නිදහස් හිතත් සැහැල්ලුයි. නිදහසේ ඉතින් වත් පිටේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. සතියකට සැරයක් කීයක් හරි ආදායමක් ලැබෙනවා. අපේ ජීවිතේ ඉතින් ප්‍රශ්න තියෙනවා නේ අනිවාර්යයෙන්ම. මේ පඩියට අමතරව ඉතින් මේකෙන් ගන්න ආදායම අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඔව්. ඒතර මේ හැරේ අපි ගත්තොත් එහෙම අංකේ දැන් මේ පේන ඉඩ කඩන් එක ගත්තාම ඔබට වගා කරන්න අවශ්‍ය සහාය ලබා ගැනීම සහ ඇතුළු ඒ කාර්යයන් ටික කරනකොට ඇවිත් තියෙන ප්‍රශ්න මොනවද? ගොවිතැනේදී ඇවිත් තියෙන ප්‍රශ්න. ප්‍රශ්න ඉතින් ආර්ථික ගැටලු තියෙනවා. ඉතින් ඒවට තෙල් මේ කොහොමද අලි ප්‍රශ්න ගත්තොත් අපි කතා කරත් තියෙනවා. ඔව්. ඉතින් හරක බලා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. එතකොට ඒ සම්බන්ධව නිතරම තියෙනවා. දැන් මේ අර අපේ අර එතන පොල් ගහත් අර කල්ලා දාලා තියෙන්නේ. ඔව්. ඔබ මේ අර එහා පැත්තේ නේ? ඔව් මේ මැත්තේ ගහ ගලවලා තියෙන්නේ. ගලවලාම අයින් කරලා ඔව් එයා ගලවලාම දැම්මා. ඊට පස්සෙත් කපලා දාලා තියෙනවා. එතකොට අලි ප්‍රශ්නයි මේ ඔක්කොම තියාගෙන තමයි ඔය ගැටලු ඔක්කොම අතේ තමයි නේද කරගෙන යන්නේ. බට පැල මිලදී ගත්තේ කොහොමද කොහෙන්ද ගත්තේ මිලදී? පැල තවණක් තියෙනවා. පැල තවණක් තියෙනවා. කාට හරි අවශ්‍යතාවයක් වුණොත් බට පැල මිලදී ගන්න අපිට සම්බන්ධ කරලා දුන්නොත් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. සාමාන්‍ය බටු පැලයක් කීයකට වගේ? පැලයක් රුපියල් 11ක් වෙනවා. රුපියල් 11ක්. right එහෙනම් අද දවසේදී අපි කතා කරේ තවත් එක දිරිය මාතාවක් එක්ක. ඉතින් ඔබට ආරාධනා කරනවා වීඩියෝ එක නරඹන්න. ඒ වගේම තමයි අපිට පුංචි අදහසක් ඔබේ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඔබේ හෙට දවසේදී මේ මහ පොළව ස්වයං පෝෂිත කරන මේ මහ පොළවේ අස්වැන්න තවත් කෙනෙකුට බෙදා හරින විශේෂයෙන් අපි ගත්තොත් දිලුක්ෂ මහත්මිය කොළඹ නාගරික ප්‍රදේශ වලට යනකොට වගා කරන්න අපහසුයි. ඔබ වැනි මිනිසුන් වගා කරන දේවල් තමයි ආහාරයට ගන්න. ඒ නිසා ඔබ වැනි අය රටට සම්පතක්. ඉතින් මේ පිළිබඳව කතා කිරීම තමයි අපේ අරමුණ උනේ. එහෙනම් බොහොම ස්තුතියි ඔබේ වටිනා කාලය. අපි හොයාගෙන ආවිල්ලා මේ වගේ වැඩ ගන්න.